Hello guys, welcome back to my YouTube channel. Hello guys, welcome back to my YouTube channel. Welcome back to my YouTube channel. කොහොමද ඉතින් ඔයාලා හැමෝම හොඳින් සතුටින් ඉන්නව නේද? මමත් හොඳින් සතුටින් ඉන්නවා. ඉතින් අද මම අලුතෙන් බ්ලොග් එකක් අරන් ආවා. හැබැයි මේ බ්ලොග් එක ෆුඩ් රිව්යු එකක් වගේ. එහෙම කියලා හිතමු අපි. ඇත්තටම මේක කරන්න ඉඳපු බ්ලොග් එකක් නෙවෙයි. මේක හදිස්සියේ මේ දැන් ක්ෂණිකව මං හිතුවා මම මේක බ්ලොග් කරනවා කියලා. මොකක්ද දන්නවද කරන්න යන්නේ? මම රස කෑමක් ගත්තා. මොකක්ද කියලා දැන් ඔයාලා දන්නවනේ. මයි කිචන් එකේ අක්කගෙන් මම බිරියානි එකක් ගත්තා. එයාලා අපේ පැත්තට ආවා අද. ඒ කියන්නේ මේ හවස. මම දැන් මේ පොඩ්ඩකට කලින් ගිහින් ඒක අරගෙන ආවේ ළමයි අම්මත් එක්ක. මම කොයිද කියලා ඔයාලා දන්නේ නැහනේ. මම මතුගම ළම. කළුතර මතුගම අන්නේ පැත්තේ. මම අම්මත් එක්ක ගිහිල්ලා අරගෙන ආවා මගේ බිරියානි එක. දැන් මම කන්නයි යන්නේ එක. මම දැන් ඔයාලටත් එක පෙන්නන්නම්. අපි බලමු කොහොමද රස කියලා. මේක මම මාර ආසාවෙන් ඉඳලා ළමයි කන්න. ඒ කියන්නේ මාර පිස්සුවක් තිබ්බ මට මේක කන්න ඉස්සරිනම්. දැන් සෑහෙන කාලෙකින් ඉඳන් බල ඉඳියා. යාලා අපේ පැත්තට එනකන් අන්තිමේදී ආවා. ෆයිනලි මම එක ගත්තා. හරිද ළමයි? මම දැන් ඔයාලට පෙන්නන්නම්. ඇත්තට මේක කාපු අය දන්නවා මාර රසයි. මමත් හිතනවා ඒක මාර රස ඇති කියලා. මේ මගේ ෆස්ට් ටයිම් ළමයි. මම ඔයාලට පෙන්නන්නම් ඒක. මේ තියෙන්නේ මම ගත්ත බිරියානි එක. මේ තියෙන්නේ. ඇත්තට මේක මගේ සතුට වෙනුවෙන් ඔයාලත් එක්ක බෙදා ගන්න මම මේ කරන්නේ ළමයි. එහෙම නැතුව වෙන කිසිම දෙයක් නෑ මෙතන. මම හිතනවා මේක රස වෙයි කියලා ළමයි. අනිවාර්යෙන් මේක රස වෙන්න ඕනේ. මෙච්චර කියන එකේ මේක රස ඇතිනේ ළමයි. අපි බලමු කාලම මේක රසයිද නැද්ද කියලා. හරි. මේ තියෙන්නේ බිරියානි එක ළමයි. මම දැන් ඔයාලට මේක ඕපන් කරලා පෙන්නන්නම්. මම මේ තනියදී ඕපන් කරන්නේ මම අනිත් පැත්තෙන් මගේ ෆෝන් එක අල්ලන් ඉන්නේ ළමයි. මොකද මේ එළියනේ අප්පට සීගාටස් එකකින් සික්ුණා. උප්ස් ඒකේ ලුක් එක නම් මාර ලස්සනයි ළමයි. ඔයාලට කටට කෙලවනවා නේද? ඇත්තටම මේක රසපාරයි. ඒකේ තියෙනේව ගත්තොත් ළමයි මෙතන තියෙනවා මින්චි සම්බල් එකක්. ඊට පස්සේ මම හිතන්නේ ග්‍රේවි එකක් ළමයි. නෑ මේ තියෙන්නේ මින්චි සම්බල් එකක් ළමයි මම හිතන්නේ. මේකේ තියෙන්නේ රයිතා එක මම හිතන්නේ. ඊට පස්සේ මෙතන තියෙනවා චිකන් ග්‍රේවි එකක්. තව එග්ස් දෙකක් තියෙනවා. චිකන් පීසස් දෙකක් තියෙනවා. දැන් බලමු කොහොමද මේක කාලා කියලා රස මං ඔයාලට කියන්නම්. එළිය කළුවරයි ළමයි. මදුරුවොත් කනවා. මං ඒ හින්දා ගෙට ආවා. දැන් මෙතනින් ඉඳන් ඉතුරු ටික තියෙන්නේ මගේ කාමරේ ඉඳන්. හරිද? මම ඔයාලට කියන්න බැරි වුණානේ මම ඔයාලට පෙන්නපු පෝෂන් එක. ඒක 2 පෝෂන් එකක්. ඒ කියන්නේ දෙන්නෙක්ට තමයි තියෙන්නේ. හරිද? මම දැන් බෙදාගෙන ඉන්නම්. අපි බලමු කාලා කොහොමද රස කියලා. මේක මාර සුවඳයි ළමයි. මේකේ තියෙනවා මැංගෝ පිකල් එකක්. මට ඒක හිතා ගන්න බෑනේ. මං හිතන්නේ කඹ. බෙදාගෙන ඉන්නවලු ළමයි කරදර.
මම බෙදාගෙන ආව ළමයි දැන් තියෙන්නේ කාලා බලන්න. අපි බලමු රස කොහොමද කියලා. ඉන්නකො පෙන්නන්න. මේ තියෙන ළමයි ප්ලේට් එක. ඇත්තට මේක මාර රස පාටයි ළමයි. අපි බලමු කාලා කොහොමද රස කියලා. පළවෙනි කටත් ඔයාලට. මාර රසයි ළමයි. මම try කරේ එයා වගේම ලොකු කටක් කන්න. හරියට දන්නේ නැහැ. හැබැයි කෑවා. මාරම රසයි. ඔයාලා තරම් කන්න. ඇත්තටම මාර රසයි ළමයි. එහෙනම් ඉතින් මම දැන් මේ පෙරුම් පුරලා ගත්ත කෑම එක කාලා එන්න ළමයි. එහෙනම් මට ඕනුනේ ඇත්තටම මේක ඔයාලත් එක්ක බෙදා ගන්න. මමත් මේක කාලා තිබුණේ නෑනේ. ඇත්තටම මේක රසද නැද්ද කියලා බලන්න. ඇත්තටම මාර රසයි ළමයි. ඔයාලත් ගෙනගෙන කාලා බලන්න. මාරම රසයි. ඉතින් මම දැන් මේ කාලා ඉන්නම්. ඇත්තටම මේක තමයි vlog එක. vlog එකක් වගේ මේක නිකන් food review එකක් වගේ. මම කාලා ඉන්නම්. ආයි වෙන vlog එකකින් හම්බෙන්නම්. එහෙනම් bye ළමයි.